ඉතින් ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අපි අද කියලා දෙනවා කිව්වේ කෙලින්ම කතාවට බහිමු. ඉතින් මේ power amplifier එකක් ගැන තමයි අපි අද කතා කරන්නේ සහ speaker impedance ගැන. ඉතින් හැමෝම පටල ගන්න දෙයක් තමයි ඉතින් මේ speaker impedance ලොකු sound setup තියෙන අය වුණත් තාම පටල ගන්න දෙයක් තමයි මේ කොච්චර කිව්වත් ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. සල්ලි තියෙන පොඩි sounds කරන්න බෑ. ඔයාලට හරි අවබෝධයක් තියෙන්න ඕනේ මේ ස්පීකර් ඉම්පිඩන්ස් ගැන සහ ඇම්ප්ලිෆයර් ඉම්පිඩන්ස් එක ගැන. නැත්නම් ඇම්ප් පුච්ච ගන්නවා. ඉතින් මෙතෙක් කාලෙට මගේ එක ඇම්ප් එකක්වත් පිච්චෙන්නේ නැතුව හරි විදිහට වැඩක් කරගෙන තියෙන්නේ. මම මේ ඇම්ප් පිච්චිලත් නැහැ මෙච්චර කාලෙකට. ස්පීකර් එකක් පිච්චිලත් නැහැ. ඉතින් හරි දේ හරි විදිහට කරොත් ඉතින් ඔයාලට ගේමක් ගහන්න පුළුවන් මේකෙන්. ඉතින් බොහෝ දෙනා අර සමහර ඇඩ්වර්ටයිස්මන්ට් දාන අය කියනවා මේක 2 ohm ගහන්න පුළුවන් ඇම්ප් එකක් කියලා. එහෙම 2 ohm ගහන්න පුළුවන් ඇම්ප් එකක් කියලා අපි කිව්ව පළියට බෑ. ඒක කම්පැනි එකකින් ස්පෙක් ෂීට් එකේ හරියට ඒ පවර් එකත් එක්ක දීලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක 2 ohm ගහන්න පුළුවන් ඇම්ප් එකක් වෙන්නේ. ඒ වුණත් ඒකේ තව බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකේ heat dissipation මේකේ කූලින් පැත්ත ඒවා හැම දෙයක්ම එකතු වෙලා තමයි ඇම්ප් එක 2 ohm ගහන්න පුළුවන් ඇම්ප් එකක් වෙන්නේ. ඉතින් බේසිකලි මම කියලා දෙන්නම් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට. ඉතින් මේ දන්න අය මේ වීඩියෝ එක ස්කිප් කරලා යන්න. බේසිකලි ඉතින් ඔයාලට දැනගන්න පුළුවන් මම මේ කියලා දෙන දේ ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට මම මේ කියලා දෙන්නේ. ඉතින් අපි බලමු මේ ඇම්ප් එකක් ගත්තාම පවර් ඇම්ප් එකක්. ඉතින් මේ බලන්න මේ ඇම්ප් එක තමයි උදාහරණ විදියට අරන් තියෙන්නේ. මේ ඇම්ප් එකක channel A B කියලා channel දෙකක් තියෙනවා. ඉතින් මේ channel දෙක වෙන් කරගන්න. මේ channel A එක මේක එක ඇම්ප් එකක් විදියට වැඩ කරන්නේ. මෙතනින් B පැත්ත මේක තව විදියකට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ මෙතන පටල ගන්න දේ තමයි ඔයාලා මේ channel දෙකම එකක් විදියට අරගෙන ඇම්ප් එකක්ම ඉන්න ස්පීකර්ස් මැච් කරන්න ගියහම තමයි ඔයාලට පැටලිලි සහගත වෙන්නේ. ඉතින් ඒක අද ඔයාලට හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇම්ප් එකක් මම කිව්වා channel දෙකකට බෙදනවා. මම මේ highlight කරලා තියෙන්නේ channel A, channel B. ඉතින් මේ අපි එක channel එකක් ගැන විතරක් කතා කරමු. එතකොට ඔයාලට ඒක පැහැදිලි වෙනවා. channel දෙකම එකට අරගෙන කරන්න බෑ. එතකොට අපහැදිලි. ඔයාලට මේ අපි එක channel එකක් ගැන කතා කරාම ඒකම තමයි මේකටත් ඇප්ලයි වෙන්නේ. ඉතින් මම මේ channel B එක මෙතනින් ලොකුවට අරන් නැහැ. ඉතින් ඒක අවශ්‍ය නැති හින්දා මේක channel එකක් ගැන විතරක් කතා කරමු. ඉතින් ඒ තියරි එකම තමයි මේකටත් ඇප්ලයි වෙන්නේ. එතකොට ඔයාලට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ ඇම්ප් එකේ මේ ඇම්ප් එක ගත්තොත් මම මේ ඇම්ප් එක ගැන නිකන් කතා කරන්නම්. මේ ඇම්ප් එකේ මිනිමම් 4 ohm කියලා දීලා තියෙනවා කියලා හිතමු. මිනිමම් මේ ඇම්ප් එකට ගහන්න පුළුවන් ස්පීකර්ස් ප්‍රමාණය එක පැත්තකට මේ channel එකකට. ඉතින් අපි හිතමු මාකට් එකේ තියෙන ගොඩක් 8 ohm speakers 8 ohm speakers තියෙනවා 4 ohm speakers කලාතුරකින් තියෙනවා මේ ohm 16 16 ඒවත් තියෙනවා. ඉතින් අපිට වැඩිපුර දැක ගන්න පුළුවන් ඉන්නේ 8 ohm speakers තමයි මේ මාකට් එකේ. මේ තනිව ගත්තොත් එතකොට ඔයා මේ ස්පීකර්ස් මේ ඉම්පිඩන්ස් ගැන හරි අවබෝධය ගන්න නම් මේ පැරලල් වයරින් ඊළඟට සීරීස් වයරින් ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට කියලා පැරලල් කියන්නේ ශ්‍රේණී සමාන්තරගත වයරින් එක. ඊළඟට මම මෙතන යට දීලා තියෙනවා මේ සීරීස් කියන්නේ ශ්‍රේණීගත වයරින් එක. ඉතින් මේක ගැන හරියට අයිඩියා එකක් තියෙන්න ඕනේ ඔයාලට සවුන්ඩ් කරන්න. ඉතින් මේක නම් සරලයි. සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා මේ දන එකට මේ දන එක අමුණන්න. ඉතින් මේ දන එකට දන එක අමුණුවාම ඒ දෙක මෙහෙම එකට අමුණලා අවසානයේ අවුට්පුට් එක මෙතන මේක වෙනවා. ඊළඟට ඍණ දෙක ඍණ ඒවා දෙක ඍණ අග්‍ර දෙක මේ 8 ohm speakers දෙකේ ඍණ අග්‍ර දෙක එකතු කරලා ගේනවා මෙතනට. ඉතින් එතන ඍණ. ඉතින් මේ ඇම්ප් එකට අවසානයේදී කනෙක්ට් වෙන්නේ මේ ධන එකයි මේ ඍණ එකයි ඇම්ප් එකේ මේක රතු අග්‍රයට අමුණනවා ඇම්ප් එකේ මේක කළු අග්‍රයට අමුණනවා. ඉතින් ඇම්ප් එකේ ටර්මිනල් දෙක ඕක තමයි. එතකොට ඒ ඉම්පිඩන්ස් එක අවසානයේදී මේකට කියන්නේ මේ ක්‍රමයට කියන්නේ මේක සමාන්තරගත විදිහට තමයි මේක අමුණලා තියෙන්නේ වයර්. සමාන්තරගත කියන මේ රේල් පීල්දයක් වගේ මේක සමාන්තරව තමයි ඇවිල්ලා අන්තිමට මේ ඇම්ප් එකට. ඉතින් එතකොට අන්තිමට හැදෙන ohms ගාන මේ 4 ohms මේක තමයි අවසානයේදී මේක එකතු වෙන්නේ. ඊළඟට බලමු අපි මේ විදිහටම ගත්තොත් අන්ත කියනවනේ ඔයාලට දැන් මේක අඳුර ගන්න මේක සූත්‍රයකින් අඳුර ගන්න කිව්වොත් පොඩ්ඩක් අපහසුයි. හින්දා මේ ඔයාලට ලේසි දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් අපි ගොඩක් දුරට එකම ohms තියෙන ප්‍රමාණය තියෙන ඒවනේ එකට කනෙක්ට් කරන්නේ ස්පීකර්ස්. එතකොට ඔයාලට මේ බලන්න පුළුවන් මෙතනින් ගත්තොත් මේක පැත්තක් විතරක් බලන්න මේ ස්පීකර් තනි ස්පීකරයක් ගන්න. මේ තනි ස්පීකරේ ඕම මටනේ මේ අට
2කට බෙදුවාම 8 2කට බෙදුවාම එන ගාන 4යි. ඉතින් ওই ගාන තමයි මේ විදිහට පැරලල් කරාම මේ සමාන්තරගතව ඇමුණුවාම එන අගය. ඉතින් ඒක ලේසියෙන් අපිට ගන්න පුළුවන් ඒ විදිහටත් මේක එක්ස්පීරියන්ස් දිහා විතරක් බලලා ඒක දෙකෙන් බෙදුවාම එන ගාන අගය තමයි මේ දෙකක් එකට පැරලල් කරාම අවසානයේ දෙන මේ ගාන. ඉතින් ඒක පොඩි දෙයක් ඒක ඔලුවට දාගන්න. ඊළඟට ඒ විදිහම අපි හිතමු ඕම් 6 ස්පීකර්ස් දෙකක් මේ විදිහටම ඒකත් බලන්න ඒක එක පැත්තක ස්පීකරයක් බලන්න මේ ඕම් 6 දෙකට බෙදුවාම 3යි. මේ පැරලල් වයරින් එක මේ සමාන්තරගත වයරින් එක සමාන්තරව ඇමුණුවොත් 6 ස්පීකර්ස් දෙකක් ඕම් 3ට බහිනවා. ඒ ඇම්ප් එකේ මේ පැත්ත ඕම්ස් 3ෙන් තමයි උඩ වැඩ කරන්නේ. හරි. එතකොට බලමු අපි මේ channel එකේම සීරීස් වයරින් එක. අර විදිහම ඕම් 8 ස්පීකර්ස් දෙකක් ගන්නවා අපි. අරගෙන ඒක ඍණාග්‍රයයි ධනාග්‍රයයි ස්පීකර් දෙකේ එක ඍණාග්‍රයකුයි එක ධනාග්‍රයකුයි මෙන්න මේ විදිහට වයර් කැලලකින් කනෙක්ට් කරගන්න. හරි. ඊට පස්සේ ඉතුරු වෙනවානේ ධන එකයි ඍණ එකයි. අන්න ඒ දෙක අරන් ගිහිල්ලා ඒ දෙක මෙහෙම එනවා මේ මෙතනට. එතකොට මේ දෙක එකතු වීමක් තමයි වෙන්නේ. දැන් මෙතන උනේ 8 8 එකතු වෙලා 16 වුන්නේ නැහැ. ඒක 4ට වුණා. මෙතන උනේ 8 8 එකතු වුණා. ඕම් 16ක් විදිහට තමයි ඔන්න දැන් ඇම්ප් එකේ channel එක වැඩ කරන්නේ. ඉතින් ඔයාලට channel එකක් ඕනම ඇම්ප් එකේ channel එකක් ඕම් 16න් දුවන්න ඕන නම් මේ විදිහට වයර් කරගන්න ඕන. ඉතින් ගොඩක් වෙලාවට ඕම් 16න් දුවන්නේ නැහැ අපි ඇම්ප්ස්. ඕම්ස් එක ඕම් 4න් වගේ තමයි ගොඩක් ඇම්ප් වල අපි තියාගන්න ඕනේ. නැත්නම් ඒ ඇම්ප් එකේ ෆුල් පවර් එක අවුට් කරන්නේ නැහැ. ඉතින් අපිට ඒ විදිහටම පුළුවන් අරගෙන ඕම් 16 මේ වගේ ඕම් 16 දෙකක් ඕම් 16ක් දෙකක් අරගෙන ආයි මේක අපි ආයි මේ පැරලල් කරනවා. මේ විදිහට පැරලල් කරාම 16 දෙකක්. එතකොට 16 දෙකෙන් බෙදුවම කීයද? ආයි 16 දෙකෙන් බෙදුවම 8. මේක. ඔන්න තියෙනවා. පැහැදිලි කියලා ඇති කියලා මම හිතනවා. මේ පැරලල් වයරින් එකක් මේ කරලා තියෙන්නේ සමාන්තරගතව ආයි මෙතන තියෙන දේම තමයි මේ කරලා තියෙන්නේ. මේ ශ්‍රේණිගත වයරින් එක තමයි මේක. එතකොට 8 8 එකතු වෙන එක වෙන්නේ. ආයි මේ එන 16 ආයි එන 16 දෙක ඔයා ආයි පැරලල් කරොත් සමාන්තර කරොත් ඔන්න 16 දෙකෙන් බෙදලා ආයි එනවා 8ක්. 16 16 32 වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මේ පොඩි දේ මේ සරල දේ දන්නේ නැතුව සවුන්ඩ් කරන්න යන්න මෙපා. ඉතින් මේක දන්නේ නැතුව තාමත් මේක දන්නේ නැතුව සවුන්ඩ් කරන අය ඉන්නවා. ආයි ෂුවර් ඒක. ඉතින් ඒ තරම් ෂුවර්. ඉතින් දැන් මේක හිතන්නකෝ දැන් අපි මෙතන ගත්තොත් අපිට දැන් මේ විදිහට සරල විදිහට හිතා ගන්න පුළුවන් වෙන්නේ මේක එකම ඕම්ස් රේටින් එකේ තිබ්බොත් විතරයි. හයි ස්පීකර්ස් දෙකක් නැත්නම් 8 8 8 එහෙම එකම විදිහට තිබ්බොත් තමයි මේ විදිහට සරල විදිහට අපිට මං කියව විදිහට හිතා ගන්න පුළුවන්. නැත්නම් අපි හිතමුකෝ දැන් මේක ඕම්ස් 8 ස්පීකර් එකකුයි ඕම් 6 ස්පීකර් එකකුයි. අන්න එතකොට කොහොමද හිතාගන්නේ? එතකොට මෙයා 8 දෙකෙන් බෙදලා එන ගාන හිතා ගන්න බෑ අපිට ඕම්ස් ගාන. එතකොට 4 වෙන්නේ නැහැ. 8යි 6යි මේ පැරලල් වුණාම 8යි 6යි සමාන්තරගත යමුනහම එතකොට ඒක හොයන්න සූත්‍රයක් තියෙනවා. ඉතින් ඒ ගැන ඩීප් මං කියලා දෙන්නේ නැහැ. පොඩ්ඩක් නිකන් මේ විදිහට බලමු. ඉතින් මේ වලට තේරෙන විදිහට මේ ඉසෙට් ලෝඩ් කියන්නේ මේ ඇම්ප් එකක් බලන් ඉන්න ස්පීකර් එකක තියෙන්න පුළුවන් අගය කියන්නේ ඕම්ස් අගය. ඉතින් මේ ඉසෙට් ඇම්ප් මිනිමම් එක කියන්නේ ඇම්ප්ලිෆයර් එකේ හැන්ඩල් කරන්න පුළුවන් මිනිමම් ඕම්ස් රේටින් එක. ඒක මේ ඇම්ප් එකේ මිනිමම් අගයට වඩා වැඩියෙන් හෝ සමානව තියෙන්න ඕනේ මේ අපි ගහන ස්පීකර්ස් පැත්ත. ඉතින් ඒක තමයි සරලව මෙතන තියෙන්නේ. ඉතින් මේක තමයි සූත්‍රය. මේ විදිහට ඔයාලට ඕම් රේටින් හොයා ගන්න පුළුවන්. අර විදිහටම මේ 4 ඕම් වෙන විදිහ පැරලල් කරාම මේ විදිහට තමයි සූත්‍රය හැදෙන්නේ. මේ Z1 බෙදීම Z1 +1 Z2 ඔය විදිහ තමයි මේක මෙතන උඩ මල්ටිප්ලයි එකක් තියෙන්නේ. ඉතින් මේ විදිහට 4 ඕම් වෙනවා. ඒ විදිහට මම කිව්වේ වෙනස් ස්පීකර්ස් දෙකක් 8යි 6යි වගේ එකකට අපි අමුණනවා. ඉතින් එතකොට ඒක හොයන්නේ මේ විදිහට මේ ෆෝමියුලා එකට මේක ඇඩ් කරගත්තාම හරි. ඒතර එනවා 8 වැඩි කිරීම 6 48යි 8යි 6යි 14යි. ඉතින් මේක සුළු කරාම අන්තිමට 3.4ක් කියලා එනවා. ඉතින් ওই විදිහට තමයි ඇම්ප් එකකට අපි ස්පීකර්ස් කනෙක්ට් කරන් කලින්
බේසික් අයිඩියා එක මේ විදිහට තියෙන්න ඕනේ. මේක දන්නේ නැත්නම් සවුන්ඩ් කරන්න එපා. ඇම්ප් ස්පීකර්ස් පුච් එකන තමයි නවතින්න වෙන්නේ. ඉතින් thank you රැඳිලා ඉන්න. ඔයාලට මේ වීඩියෝ විතරක් බලුවට මදි. ඔයාලට තව දේවල් දැනගන්න තියෙනවා. RMS පවර් එක ඊළඟට ඩැම්පින් අනම්මන හැමදේම දැනගෙන අවසානයේ තමයි ඔයාලට හරි දැනුමක් එන්නේ. කොහොමද හරියට ස්පීකර්ස් කනෙක්ට් කරගන්න කියලා ඇම්ප් එකට. ඉතින් මේ බේසික් අයිඩියා එක විතරයි. මේක ෆන්ඩමෙන්ටල්ස් වගේ. ඉතින් එහෙනම් thank you රැඳී සිටින්න අපේ channel එකත් එක්ක අපි IDEA Audio LK පන්නිපිටිය. thank you